ඔයත් කොච්චර ට්‍රේන් කරත් ඔයාගේ ආම්ස් හැදෙන්නේ නැද්ද? ඔයාගේ ආම්ස් තාමත් කොච්චර ට්‍රේන් කරත් කිට්ටුයිද? එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම ඉෂුස් දෙකක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පළවෙනි ඉෂුව එක ඔයාගේ නියුට්‍රිෂන් වල අවුලක් වෙන්න පුළුවන්. දෙවෙනි ඉෂුව එක ඔයාගේ ට්‍රේනින් වල අවුලක් වෙන්න පුළුවන්. මම කතා කරන්න යන්නේ මේ ට්‍රේනින් පාර්ට් එක ගැන. ගොඩක් වෙලාවට ගොඩාක් බිග්ිනර්ස් ලා මට එයාලගේ ෂෙඩියුල් ෂෙයා කරනවා. මේ ප්ලෑන් එක හොඳයිද මේ ප්ලෑන් එක හොඳයිද කියලා. මට තියන්න ඕනම කොල්ලෙක් කැමති තමන්ගේ ආම්ස් හදාගන්න. ඒතකොට ගොඩක් කට්ටිය හිතන ගොඩක් බිග්ිනර්ස් හිතන වැරදි දෙයක් තමයි අපි ආම්ස් හදාගන්න පුළුවන් තරම් වැඩිපුර එක්සර්සයිස් ගහන්න ඕන කියලා මේ ට්‍රයිසෙප්ස් එකයි බයිසෙප්ස් එකයි. හරිද? ඒතකොට මතක තියාගන්න අපි මේ ට්‍රයිසෙප්ස් බයිසෙප්ස් කියලා කියන්නේ හරීම පොඩි මසල්. ඔයාලට මේක ලොකුට හදාගන්න ඕන කියලා ඔයා එක්සර්සයිස් මේකට 5 6 ගහන්න ඕනේ නැහැ. ගොඩක් අය වුණ ෂෙඩියුල්ස් වල එක්සර්සයිස් 5 6 තියෙනවා. ට්‍රයිසෙප්ස් වලට 5යි බයිසෙප්ස් වලට 5යි මෙහෙම ෂෙඩියුල්ස් එවනවා. එතකොට මේ ට්‍රයිසෙප්ස් කියලා කියන්නේ ට්‍රයි කියලා කියන්නේ 3යි කියන එක. මේ ට්‍රයිසෙප්ස් වල හෙඩ්ස් 3යි තියෙන්නේ. ලොන් හෙඩ් එක, ලැටරල් හෙඩ් එක, මීඩියල් හෙඩ් එක. එතකොට බයිසෙප්ස් කියලා කියන්නේ බයි කියන්නේ 2යි කියන එක. ඔයාගේ ෂෝට් හෙඩ් එක, ලොන් හෙඩ් එක. එතකොට මතක තියාගන්න මේ වගේ පොඩි මසල් ගෲප් එකකට ඔයා බිගිනර් කෙනෙක් විදියට එක්සර්සයිස් 5 6 ගහන්න ඕනේ නෑ මේ ආම්ස් වලට. මොකද ඔයාගේ මසල් එක හැම වෙලේම හැදෙන්නේ ඔයා ට්‍රේන් කරද්දි නෙමෙයි. ඔයාගේ රෙස්ට් එකේදී තමයි ඔයාගේ මසල් එක ග්‍රෝ වෙන්නේ. ඔයාගේ කොච්චර ට්‍රේන් කරත් ඔයාට රෙස්ට් එකක් නැත්නම් ඔයාගේ මසල් එක හැදෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉන්නවා. අද එක්සර්සයිස් 5 කර ගන්නවා බයිසෙප් ට්‍රයිසෙප්ස් වලට. ඊට පස්සේ ඊළඟ දවසේ ලෙග්ස් තියෙන්නේ. තිබ්බොත් එදාට ලෙග්ස් උත් ගහලා තා පොඩ්ඩක් ආන්සර් දෙන්න කියලා තව එක්සර්සයිස් දෙකක් ගහලා තමයි ජිම් එකෙන් යන්නේ. එතකොට මේ මසල් එක හැදෙන්න රෙස්ට් එකක් නැහැ. ඒතර මසල් එක වීක් වෙනවා. ඒක තමයි මතක තියාගන්න මේ වගේ ඕවර් ට්‍රේන් කරන්න එපා. හැම වෙලේම පුළුවන් තරම් බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් වලට එක්සර්සයිසස් බිගිනර් කෙනෙක් විදියට එක්සර්සයිසස් දෙකක් හෝ තුනක් හොඳටම ඇති. මේ ගහන දෙක තුන හරි ටෙක්නික් එකකට හරි ෆෝම් එකට ස්ලෝ පර්ෆෝම් කරන්න වගේ මසල් එකට දැනෙන්න. ඒත් එකම ඔයාගේ නියුට්‍රිෂන් ටික හරියට දාගන්න. එතකොට පුළුවන් ඔයාගේ මේ ආම් එක ඔයාට ලස්සනට හදාගන්න. නිකන් ඕවර් ට්‍රේන් කරලා පුළුවන් තරම් මහාම්ස දෙන්න කියලා පුළුවන් තරම් තියෙන ඔක්කොම එක්සර්සයිස් ගහන්න යන්න එපා. ඔයා සිලෙක්ට් කරගන්න ඕන තරම් බයිසෙප් ට්‍රයිසෙප්ස් වල එක්සර්සයිස් තියෙනවා. අපි ගත්තොත් බයිසෙප්ස් වලට බාබල් කර්ල්, ඩම්බල් හැමර් කර්ල්ස් වගේ එක්සර්සයිස් ගහන්න පුළුවන්. ඔයාලට ට්‍රයිසෙප්ස් වල පුළුවන් ට්‍රයිසෙප් පුෂ් ඩවුන්, ඩම්බල් ට්‍රයිසෙප් ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන්, බාබල් ස්කල් ක්‍රෂර් මේ වගේ ඕන තරම් එක්සර්සයිසස් තියෙනවා. ඒකන්ද ජිම් එකේ තියෙන හැම මැෂින් එකම ගහලා ඔයාගේ ආම්ස් හදේ කියලා හිතන්න එපා. ඔයාගේ ආම්ස් හදෙන්න නම් ඔයා එක්සර්සයිස් එකක් තුනක් ගහන්න, නියුට්‍රිෂන් ටික හරියට ගන්න. ඒත් එක්කම ඔයාගේ බොඩි එක හැදෙන්න පුළුවන් තරම් රෙස්ට් එක දෙන්න.